අයිබෝන් දරුවෝ අද දවසේ යටතේ අපි කතා කරන ගැටලුවන් කත යටතේ ලබා දුන්න ගැටලුව තමයි මෙන්න මේ බෝල නවය සරල රේඛා හතරක් පමණක් භාවිතා කර එකිනෙකට යා කළ යුතුයි කියන අදහස. එතකොට ඒදී අපි මේකේ උත්තරේ ලබා ගන්න ඕනේ. ඇත්තට මෙවැනි ගැටලුවක් තුළ ඇත්තටම අපිට මේ ගණිතම සංකල්පයක් නෙවෙයි මෙතනදී කතා කරන්න වෙන්නේ. ඇත්තටම දරුවන්ගේ සිතීමේ හැකියාව නැත්නම් ඔවුන්ගේ බුද්ධිමය හැකියාවන් පාවිච්චි කරලා තමයි මේකට අපිට උත්තරේ ලබා ගන්න වෙන්නේ. ඒදී ඇත්තටම අපි බලමු මේක කොහොමද අපි කරගන්න මේ දැන් මේකෙදි අපි හිතමුකෝ සාමාන්‍ය දැන් මේම රේඛා තුනකින් කපන්න බෑනේ. ඒතර මේ රේඛා එකිනෙක සම්බන්ධ විය යුතුයිනේ. එතකොට මේ රේඛා හතරක් පාවිච්චි කරන්නත් ඕනේ. ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නත් ඕනේ. අපිට එනම් අපිට මේක මෙන්න මේක මේ විදිහට අපිට කපා ගන්න පුළුවන්. මෙතනින් අපි පටන් අරගෙන මේ රේඛාව මෙය පොඩ්ඩක් දික් කරගන්නවා. දික් කරගෙන මෙන්න මේ බෝල දෙක කැපෙන ආකාරයට අපි මෙන්න මේම රේඛාව මේ අවස්ථාවල නේද රේඛා දෙකයි. තුන්වෙනි රේඛාව අපි මෙතනට ගන්නවා. සරල රේඛාවක් ආකාරයෙන් අරගෙන ඉවරලා මෙතනින් මේ බෝල දෙක අපිට යා කරගෙන නැත්නම් කපා අරින්න පුළුවන්. එතකොට පියවර 1 මෙතනට, පියවර 2 මේ දෙසට, පියවර 3 මේ දෙසට සහ පියවර 4 මේ දෙසට යන ආදි වශයෙන් මේ සමස්ත බෝල නවයම අපිට කපා ගන්න පුළුවන්. නැවතර මම පෙන්නන්නම්. 1යි 2යි 3යි 4 වෙනි අවස්ථාව. මම හිතන්නේ දරුවන්ට මේක පැහැදිලි ඇති. ඒ නිසා මම හිතන්නේ දෙමව්පියෝ පොඩ්ඩක් මේක දරුවන්ට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. මේකේ පිටු ගානක් වුණ නාස්ති කරාට කමක් නැහැ. ඔවුන්ගේ පොඩ්ඩක් සිතීමේ හැකියාව නැත්තම් ඔවුන්ගේ බුද්ධිමය හැකියාව වර්ධනය කරගන්න මම හිතන්නේ මේක හොඳ ගැටලුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.